ඔව් ඉතින් එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම සියලු විශ්ව මාතාවගේ සුබදාමේ සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද ඇද සිටිමේ සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රීදාත් මර්මය අදටත් පවතින මේ ශ්‍රී ලංකා මේ භූමියේ සිට මම මේ කතා කරන්නේ ඔයාලා ඔක්කොටම කියන්නේ ඇත්තටම මේ ඇත්ත දේ දුක තේරෙන දන්න මම මොකද්ද කියන දේ කියන කතාව තේරෙන වලට සබදාම මොනවද කියනවා අද ඉඳන් අහගන්න පුළුවන් සබදාම මොනවද කියන්නේ කියලා සබදාමට නවනවනත ලෝභයේ කිසිවක් නැහැ ඒ කියන කතාවත් මොකද්ද කියන එක ඇත්ත අද ඉඳන් ඉස්සරහට පේන්න තියෙයි ඔයාලට මේ විශ්වයේ සබදාම ධර්මය මුලා කරගෙන බොරුව වංචාව ඉස්සරහට දාගෙන ගොඩක් මේ සමස්ත සමාජ මුලාවටපත් කරගෙන ඇත්ත අහිංසක මිනිස්සයව අසරණ කරලා සත්‍ය විදියට සාධාරණ විදියට ජීවත් වෙන මිනිහව අසරණ කරලා ඒ මිනිහා බොරුකාරයෙක් අසරණයෙක් තනිකර කොන් කරලා දාපු සමාජයකට ඉන්න මේ අසරණ වෙච්ච ඔයාලට මං කියන්නේ ඔයාලා බය වෙන්න ඔයාලගේ ඇත්ත මිනිස්සය ඇත්තටම ඔයාලා ජීවත් කරවගන්න ඒ ඇත්ත ඔයාලට හයියක් වෙන්න තමයි අපි තුන් දෙනා මේ කතා කරන්නේ මේ බොරු සමාජය ඇඳුම් පළඳුම් වලින් යාන වාහන වලින් නිලතල වලින් රට ලෝකෙන් ඔක්කොගෙම ලොකුවට ඉන්න කට්ටිය ගැන ඉස්සරහට බලාගත්තා මොකද්ද වෙන්නේ කියලා. මේ ඇත්ත ලෝකේ එළියට එන්න දැන් සබදාම මොනවද කියනවා ඉතින්. විශ්වයේ සබදාම වේලුවට අරගෙන මේ දේවල් බොරු මේ දන්න විද්‍යාව මේ තාක්ෂණය තමයි ඇත්ත. මේ තාක්ෂණයට එහයින් ඒවා ඔක්කොම බොරු ඒවා අවිද්‍යාව මිත්‍යාව. දෙවියෝ මිත්‍යාව හැබැයි දෙවියෝ ඇත්ත වෙනවා දුකක් වටුනාම Tamanට මොකුත් නැති වුනාම සල්ලි නැති වුනාම බිස්නස් වටුනාම එතකොට යනවා දෙවියෝ ගාන වඳින්න පූජා වට්ටි 10000යි 15000යි අරගෙන යනවා දෙවියෝ වඳින්න එතන ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලනවා ඊට පස්සේ ඇවිල්ලා හම්බුනාට පස්සේ මොකක් හරි පෙරේතයෙක්ගෙන් හරි පිටක් ගත්තාට පස්සේ ආපහු ඇවිල්ලා Tamanගේ දේ කඩා වඩාගෙන ආපහු ඒ විදියට යනවා මේ විදියට බොරුව කරලා සල්ලි වලට යටත් වෙලා බොරුවට දෙයියෝ විකුණන් කරන මිනිස්සු ගොඩකුත් මේකේ ඉන්නවා. දේවාල. දෙවියන්ටත් අගෞරවයක් කරනවා. විශ්වයට අගෞරව කරනවා. සබදාමට අගෞරව කරනවා. ඊට පස්සේ තමන්ගේ දේ කඩාගෙන තමන්ගේ දේ දිනු කරගෙන තමන්ගේ කාර්යය කියන එහෙම එක්ක දුවනවා. මේ තරහට ඉරිසියාවට කතා කරනවා කියලා හිතන්න එපා. අපිට ගන්න දෙයක් නැහැ, ප්‍රති දෙයක් නැහැ. අපි මේක නිකන් ආවේ. ඇඳුමක් වන් නැතුව ආවේ. මැරලා යද්දිත් ඇඳුමක් වන් නැතුව මැරලා යනවා. ඒ හින්දා මේකේ ගන්න දෙයක් නැහැ. අරන් ආපු දෙයක්වත් නැහැ. ගෙනියන දෙයක්වත් නැහැ. ඒ හින්දා කාගෙත් එක්කවත් ඉරිසාවක් තරගයක් තරහක් නැහැ. දැනෙන ඇත්ත දෙය කියන්නේ. මිනිහෙක් අසරණ වෙලා තමන්ගේ වෙලාවක් බලා ගන්න එන මිනිස්සයාගෙන් රුපියල් 10000 15000 18000 ඒ වගේ ගන්න මිනිස්සුත් ඉන්නවා මේකේ. ඊට පස්සේ මේකට හෙළය ඒක රාවණ යුගය. ඒ ඇත්ත වටිනාකමක් කියන දේ පහත් කරලා තමන්ගේ මඩිය තර කරගන්න මිනිස්සුත් ඉන්නවා මේකේ. බොරුව විකුණලා ඇත්තට මේ දේ ඉගෙන ගන්න ආසාවක් තියෙන මිනිහට ඉගෙන ගන්න නැතුව ඒ දෙයටත් වටිනාකමක් දීලා ඉන්න මිනිස්සුත් ඉන්නවා මේකේ. හැබැයි කිසි දෙයක් බලාපොරොත්තු නොවී Taman දන්න දේ දන්න ඇත්ත කට්ටිය බැලුවත් එකයි නැතත් එකයි මොකුත් නැතුව ඇත්ත විදිහට දාන වටිනා ගුරු මහත්තුරුත් ඉන්නවා මේක. ඒ ඇත්ත කරන මිනිස්සුන්ට හදවතින්ම ගරු කරනවා. මේ වෙනකන් මේකෙත් මේ වෙන්නේ මේ ඇත්ත ගමනක් යන ධර්මයේ යන්න හදන මනුස්සයට ගහන්නෙත් මේ සමාජ දන්සල් දෙනවා වගේ වැඩක් වෙන්නේ. පේන්න මුළු ලෝකෙටම පේන්න බබල් දාලා දන්සල් දෙනවා. හැබැයි ওই දන්සලෙන් කන්න හැම ගෙදරකින්ම එකතු කරනවා එක්ක ආධාර ගන්නවා එහෙම කරලා දන්සල දෙනවා. ඒ දන්සලෙන් කන්නේ ගෙදර උයාගෙන කන්න හැකියාව තියෙන තෙල් ගහගෙන යන්න පුළුවන් වාහන තියෙන ඒ ටිකේ Tamanට තව ආතල් එකක් දාන්නත් වියදම් කරන්න කීයක් හරි තියෙන කට්ටිය තමයි තමන්ගේ වාහනේට තෙල් ගහගෙන පවුලේ කට්ටිය දාගෙන ගිහිල්ලා පොලිමේ ඉඳලා කනවා. ගෙදර උයාගෙන කන්නත් කෑම තියෙද්දි ඇවිදින්න උවමනාවකුත් නැතුව
කන්න තියෙන වමනාවට ගිහිල්ලා කනවා. හැබැයි ගෙදර උයා ගන්නවත් බතුත් නැතුව යන්න එන්න වයානෙකුත් නැතුව ඇත්තටම බඩගින්නේ ඉන්න මිනිහා ඒ දන්සල් මේ රටේ තියෙන දවසේ ගෙදර පැලට වෙලා වතුර ටිකක් බීලා බඩගින්නේ ඉන්නවා. ඒ වගේ ඇත්ත අසරණයා මේ වෙනකන් අසරණ වුණා. ඇති දැන් මෙච්චර කාලයක් බොරු ලෝකයක් මේ වගේ දෙයක දිව්වා. හැබැයි මේ ඇත්ත අසරණ අපිට කවුරුත් නැහැ කියලා දුකින් ඉන්න මිනිස්සු කොට්ටාසකුත් ඉන්නවා. ඔයාලගේ අවංකකම ඔයාලගේ හිතේ තියාගන්න. ඒක නැති කරගන්න එපා. වංචාවට අහු වෙන්න එපා. බොරුවට යන්න එපා. ඒ ඇත්ත දේ කවදා හරි ඇත්ත වෙනවම තමයි. ඇත්ත වහන්න බෑ. හුලම් පිරිච්ච බෝලයක් වතුරට තියන්න බෑ. කොයි වෙලේ හරි උඩට එනවා. කොච්චර වහලා තියන්න උත්සාහ කරත් ඒක කරන්න බෑ කියනවාම තමයි එළියට. ඒකයි ඇත්ත කතාව. ඇත්තටම බොරු රජ කළා ඇති. ඇත්තට සාධාරණයක් ඉෂ්ට වෙන්න. සබාදාම මොනවා හරි කියයි දැන් මෙතනින් එහාට. ඇත්ත දෙවියන්ට ආදරය කරන ඇත්ත හිතේ තියෙන පීඩාවෙන් ඉන්න ඔයා ඒ ඇත්ත දෙවියන් විශ්වාස කරන්න. ඔයාගේ පීඩට ඇත්ත දෙවියෝ වෙනවා. ඇත්ත දෙවියොත් එක්කම ඉන්නවා. දෙයියොන්ට සල්ලි දීලා ගිහින් පළතුරු වට්ටි දෙන්න ඕනේ නැහැ. තමන්ගේ හිතේ අවංකකමින් තමන් කරන දේ සාධාරණව කරන්න. ඔයාලට ඒ දේ ඉෂ්ට වෙනවා. හැබැයි බොරුව කරන් යන කට්ටියට අවශ්‍ය නැහැ. බොරුව බොරුවම තමයි. ඇත්ත ඇත්තම තමයි. තමන් ලෝකේ බලවත්කමට ගිහිල්ලා එහෙම දේවල් කරගෙන තමන් හම්බ කරලා තමන් ලෝකෙට ලොක්කෝ කියලා පෙන්වන්න දඟලලා ආයුධ හදාන එහෙම ඉන්න පිරිසක් දැන් මිසයිල් වලින් අරවයි මෑන් ලොකු ආයුධ වලින් ගහගන්න. තමන් මෙච්චර කාලයක් හම්බ කරපුවා ඔක්කොම ටික එක ශරණකින් ඉන්ධන වලින් අර වගේ මේ වගේ ජීවිත හානි වලින් ඒ හම්බ කරපු ඔක්කොම එකවර පුපුරලා දාලා ලොකු අගාධයකට යනවා. ඒක පේන්නේ නැහැ. මොකද තමන්ගේ ලොකුකම වැඩි, තමන්ගේ මාන්නය වැඩි. ඒ தත්ත්වෙ පෙන්වන්නේ තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න කියලා තමන්ට ෂොට් එක වදිනකන් තමන් කපපු වලේ තමන් වැටෙනකන් තේරෙන්නේ නැහැ. තමන් කපපු වලේ තමන් වැටෙනකන් තේරෙන්නේ නැහැ. හැබැයි තමන් බේරෙන්න පොළොව යට බංකර් හදලා තියෙනවා. ඒ ආයුධ වලින් එනවෙන් බේරෙන්න. භූමිකම්පාවක් එහෙම වුණොත් කොහොමද බේරෙන්නේ? සුබාදහම ඔයාලා කරලා තියෙන දේවල් ගැන ඉන්නේ. ඔයාලා මෙච්චර කාලෙ මේ පුදුවේ සුබාදහමට තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න ගහකොළ තමන්ගේ පුටු වලින් දරවා මේ වගේ ලොකු සල්ලි පෙන්නගෙන ලොකු දේවල් කරා. තමන්ගේ தත්ත්වෙ පෙන්නේ බඩුවෙන්. තමන් ගාව තියෙන වත්කම. ඒ වත්කම නිර්මාණය වෙන්න මේ පෘථුවියෙන් ලොකු ශක්තියක් ගිහින් තියෙනවා. හොඳ වාහනයක් හදන්න හොඳට යකඩ ඒවා කොහෙන්වත් එළියෙන් ගත්තේ වනේ පොළොව හරලා ගත්තේ. තමන්ගේ වැදගත්කම පෙන්වලා දාන රත්තරන් ඒවත් මේ පොළොවෙන් ගත්තේ. එළියෙන් ආපු කිසි දෙයක් නෙමෙයි. ඔක්කොම සබාදාමේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. එකක්වත් ආසින් පිටින් ගෙනල්ලා කරලා නැහැ. ඔක්කොම මේ පොළොවෙන් තිබ්බ දේවල් තමයි. තමන් නිදිය නැඳ ගහක් කපලා හදපු එක. තමන් පතින වාහනේ පොළොවෙන් අරන් යකඩ අරන් හදපු එක. ඔක්කොම මේකෙම දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒ දේවල් පාවිච්චි කර කර ඒවා භුක්ති විඳ මේකටම රෙස්පෙක්ට් වෙන ලෝකයක් තියෙනවා. ඒ ඇත්ත මනුස්සයෝ පිස්සු මේ බොරුව කරන කට්ටිය තමයි ඇත්ත. මේක අහන්නෙත් නැති වෙයි බනි කවුද කතා කරන්නේ මොකක්ද අර පිස්සෙක් මෙහෙමයි. ඒක මන් දන්නේ මගේ හතරකට දැයෙන ඇත්ත දේ මං කිව්වේ. මං කොහොමද කට්ටිය බලන්න මේ views ගන්න දාන්න හම්බ කරන්න දාන එක නෙවෙයි. මේ ඇත්ත තේරෙන දැන්න එක්කෙනෙක්ට තේරෙන්න මේ කියන්නේ. මේ කියන්නේ අපි තුන්දෙනා මේක තුන්දෙනා සාකච්ඡා මගින් කල්යාණ මිත්‍රාසුරෙන් අපි අවබෝධයට ගත්ත දෙයක්. අපිට ගුරුවරු නැහැ. ගුරුවරු හිටියා ඒ අවබෝධ මාර්ගවල ගියා. ඒක ගැලපෙන්නේ නැතිනම් අපි තනියම අපේ දේ අපි කරගෙන අපි ඒ සාධාරණ ජීවත් වෙලා කරන දේ හරියට කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු කොටසක්. ඉතින් මේ දේ තමයි ඇත්ත. තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න යන එකෙන් ගොඩක් කට්ටිය
පීඩාවටපත් වෙනවා. සබහාදහමට නොවනවන්ත ලෝකයේ කිසිවක් නැහැ. කාගේවත් කිරම වලට සබහාදහම වුණත වෙන්නේ නැහැ. හැබැයි මේකට අවරුන්ත වෙන්නම වෙනවා. මේකේ පවතින එක විශ්ව ධර්මතාවයයි එක ධර්මයයි. මනුස්සකම සියලු මිනිස්සු ඔක්කොම මිනිස්සු. අපිට ಜಾති ආගම් කුල මල ભેද නැහැ. සිංහල මුස්ලිම් දෙමළ අනික ආගම් වල ඔක්කොටම සාමූහිකව පැනීමදලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේග මාර්ගයත් ගමන් කළා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ධර්මයටත් කරු කරලා මේ හැම දෙයකටම කරු කරලා හැම දෙවියන් වහන්සේම අදහලා දෙවියන්ට භක්තියක් නැතුව දේවාල කරන කට්ටියට වෙන්න නෙමෙයි අපි බේන්න භක්තියක් නෙමෙයි අපි ඇත්ත හදවතේ භක්තිය අපේ තියෙනවා. අපේ හදවතේ දෙවියෝ ඉන්නවා. අපි මේ දීපු ඇත්ත දේ අපි ප්‍රායෝගිකව කරනවා. අපි කියලා ඉන්නේ මේ කරන හින්දා තමයි මේ කියන්නේ. මේ හින්දා මේ අසාධාරණෙත් එක්ක ඉන්න ඔයාලා බය වෙන්න එපා. ඇත්තම සාධාරණ ඉෂ්ට වෙනවා ඉස්සරහට. ඒකේ මනුස්සත්වයේ මේ සබදාන මේ ඇත්ත දෙයට පණ එනවා. බොරු ලෝක හින ලෝක ඉස්සරහට නැති වෙයිද? අදත් අපේ රන්ද්‍රගුණ නාලිකාවත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ කතාව තේරිච්ච දැනිච්ච ඔයාලට මම කියන ඔයාලගේ අදහස් අපිත් එක්ක දක්වන්න. අපිත් එක්ක බෙදා ගන්න. අපිත් එක්ක එකතු වෙන්න අපි හැම මාර්ගිකින්ම මේ ඇත්ත ධර්මය කතා කරන්නේ. කාගෙත් එක්ක තරහකට කිව්ව නෙමෙයි. මේ දැක්ක දේත් එක්ක මේක මේ මොහොතේ කිව්වනම් හොඳයි කියලා කිව්ව එක. මේකම ඉන්න සමස්ත මිනිස්සුන්ටම තේරුම් කරන්න බෑ. මොකද මේ කතාව මේ ඇත්ත දේ දකින්න තමන්ගේ ළඟ ඉන්න අයත් ඇත්ත නොදකින්නකොට අර කතාවක් තියෙනවනේ යකඩ කැලලට ගුල්ල ගැහුවා නම් අනිත් එක ගැන පීමල්ල ගැන හරි බලන්න නැතුව විසිකන්න කියලා. ඒ වගේ කතාවක් තියෙන ලෝකෙක මේක තේරෙන දැනෙන කොහේ හරි අස්සක ඉන්න එක්කෙනෙක්ට මේක තේරෙයි. ඉතින් අපි රන්ද්‍රකෝණේ අපි 3 දෙනෙක් අපි කාමෙන් අම්මා අයියා මල්ලි වශයෙන් වගේ එකම සහෝදරයෝ වගේ එකම යාළුවෝ වගේ එකට ලොකු අයියකින් එකතු වෙලා ඉන්න පවුරක් රන්ද්‍රකෝණේ කියන්නේ. ඉතින් අපි මේ වීඩියෝ බලනවාලට ගොඩක් ආදරෙන් කියනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් තෙරුවන් සරණයි ඔක්කොටම අපේ channel එක subscribe කරන්න. මේක තේරෙන්න දැනෙනවා. ඔයාලට තවත් අපි කියන දේවල් එතකොට බලන්න කියන්න පුළුවන් වෙයි. මේ ඇත්ත දේ දන්න ඇත්තට හයියක් නැතුව ඉන්න ඔයාගේ අනිත් කෙනාටත් අපිත් එක්ක එකතු වෙන්න මේක බලන්න share කරන්න. එහෙනම් තෙරුවන් සරණයි. ජේසුස් පිටයි අල්ලා දෙවියන්ගේ පිටයි ශිව දෙවියන්ගේ පිටයි පත්තිනි මෑණියන්ගේ පිටයි. ඔයාලා හැමෝටම ස්තුතියි.